මේ අද මම හදන්න යන සම්බෝලේ නිවිති සම්බෝලයක්. හැබැයි මේක ලංකාවේ තියෙන නිවිති වර්ගය නෙවෙයි. මේක කොරියාවේ, ජපානයේ, මේ සිංගප්පූරු වල ඒ වගේ රටවල් වල මිනිස්සු කෑමට ගන්න මේ නිවිති වර්ගයක්. ලංකාවේ තියෙනවද කියලා මම නම් දැකලා නැහැ. මේවත් ලංකාවේ තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේක ගොටුකොළ වගේම රසට සම්බෝල හදන්න පුළුවන්. මම ඉස්සෙල්ලා මේවා තෙල් දාලා කාලා තියෙනවා. සුප් එක වගේ හදලා සුප් වලටත් මේ දාලා මම කාලා තියෙනවා. මේ ඒ වුණාට අපි හදන ගොටුකොළ සම්බෝල විදිහට මම නිකමට හදලා බැලුවා. මේක ඇත්තටම හරිම රසයි. ඔයාටත් මේ නිවිති වර්ගයේ ගන්න පුළුවන් නම් සම්බෝල හදලා බලන්න. හරිම රසයි. මේකට අමු මිරිස්, රතු ලුණු, දෙහි ටිකක් වැඩිපුර දාලා ඔයාට උඹලකඩ තියෙනවා නම් උඹලකටත් දාලා සම්බෝලේ වෙනම හදලා ඊට පස්සේ අර කොළ ටික හොඳට හීනියට ලියලා අරගෙන අර සම්බෝලෙත් එක්ක කවලම් කරලා ගන්න. මේක හරිම රසයි. ඔයත් හදලා බලන්න.